ආදරණීය දිනපොත. අද මට ටික වෙලාවකට හැමදේම අමතක කරලා පීඩා වෙලා තිබ්බ මගේ හිතට පොඩි නිදහසක් දෙන්න ඕන වුණා. වටේ තියෙන යාන්ත්‍රික ශබ්ද වලින් වගේම හැම වෙලාවෙම හිත ඇතුලේ දුවන සිතුවිලි වලින් ටිකකට ඈත් වෙන්න ඕන වුණා. මගේ හිතට ටිකක් නිහඬ වෙන්න පුළුවන් මොහොතක් ඕන වුණා. කිසිම ප්‍රෙෂර් එකක් නැතුව හුස්ම ගන්න පුළුවන් මොහොතක් ඕන වුණා. ඒ නිසා අපි මැන්ඩ්‍ර පැත්තට පොඩි ට්‍රිප් එකක් ගියා. සාමාන්‍ය ඩ්‍රයිව් එකක් වගේ වුණත් ඒක ටික වෙලාවකට මේ කලබලකාරී ජීවිතේ පැනලා ගියා වගේ තමයි මට දැනුනේ. වින්ඩෝ එකෙන් පිට බලද්දී බීච් එක හරි ලස්සනට දිස්සුණා. පාර දෙපැත්තේ විහිදුණු විශාල කොළපාට ෆාම්ලෑන්ඩ් හරි අපූර්වට දැක ගන්න පුළුවන් වුණා. ඒ දර්ශනය හරිම පීස්ෆුල්. ඒ හැමදේම මට මූවි සීන් එකක් වගේ ලස්සනට දැනුණා. එදා පොඩි වැස්සකුත් තිබුණා. අහස ටිකක් අඳුර වෙලා තිබුණත් ඒ වෙදර් එකට වෙනම කාම් ෆීලිං එකක් තිබුණා. ඒ සරල නිහඬ ඩ්‍රයිව් එක මගේ හිතට තෙරපි එකක් වගේ දැනුණා. අපි ලේක් ක්ලිෆ්ටන් එකට ආපු මොහොතේම හිතට පුදුමාකාර සැනසීමක් දැනුණා. ලේක් එකට යන්න තිබුණේ පොඩි වුඩන් පාත් එකක් වගේ බ්‍රිජ් එකකින්. ඒ පාර දිගේ හෙමින් ඇවිදගෙන යද්දී මගේ හිතට වගේම මගේ මනසට දැනුණු හැඟීම මට වචන වලට පෙරලන්න තරම් අමාරු හරි සුන්දර දර්ශනයක්. ගත සිත වගේම මනසත් සුවපත් වෙන දර්ශනයක්. හිතට ඇත්තටම සැනසීමක් දෙන තරම් ඒ දර්ශනය හරිම ලස්සනයි. මුදු හුළඟ ශරීරය දැවටීගෙන යද්දී හිතට හරි සැහැල්ලුවක් දැනුණා. මොහොතකට මගේ ඇතුළාන්තේ නිහඬකමක් දැනුණා. ඒ නිහඬකම හිස්කමක් වගේ නෙවෙයි. හිතට අමුතුම සැනසීමක් දුන්නා. ඒ තැන මට දැනුනේ මායාකාරී තැනක් වගේ. කිසිම ශබ්දයක් නෑ, කිසිම ප්‍රෙෂර් එකක් නෑ, කිසිම රෂ් එකක් නෑ. තිබුණේම හිත සූපපත් කරන බලයක් විතරයි. නේචර් එක තමන්ගේම ලස්සනට නිහඬව ජීවත් වෙනවා. ලේක් ක්ලිෆ්ටන් කියන්නේ ත්‍රොම්බොලයිට්ස් කියන පුරාණ ජීවී ගල් වර්ග තියෙන විශේෂ තැනක්. ඒව වසර දහස් ගණනක් පුරා කුඩා ජීවීන් එක්වෙලා හදපු රෙයා ෆෝමේෂන්. ඒවා කාලයක් පුරා අඛණ්ඩව නිහඬව ජලය තුල ජීවත් වෙනවා. ඒක බලද්දි හිතට එන්නේ එක දෙයක්. ජීවිතය වේගෙන් යන්න ඕනේ නෑ. ස්ලෝ වුණත් ලස්සන වෙන්න පුළුවන්. මම නැවුම් වාතය ආශ්වාස කරමින් ඒ ලස්සන දර්ශනය විඳමින් ඒ නිහඬකම ආගෙන හිටිය මොහොත මට දැනෙන්නේ හරියට භාවනාවක් වගේ. ඒ පීස්ෆුල් වීව් එකෙන් හිතේ ටයර්ඩ් වුණු කොටස් ටික ටික සූ වෙනවා වගේ දැනුණා. සමහර වෙලාවට සුව වීම වචන වලින් එන්නේ නෑ. ඒ කියන්නේ නිහඬ තැන්වලින්, මුදු හුළඟෙන්, සංසුන් දර්ශන වලින් සහ හිතට රෙස්ට් එකක් ලැබෙන මොහොතවල් වලින්. ඇත්තටම නේචර් එකට පුළුවන් අපි ඇතුලේ කෑ ගහන හිත ටිකකට නිහඬ කරන්න. සමහර වෙලාවට මිනිස්සුන්ටවත් බැරි දේ නේචර් එක කරනවා. වචනයක්වත් නොකිය අපිව කාම් කරනවා. බර හිතකට ටිකක් හුස්ම ගන්න ඉඩ දෙනවා. වෙහෙසුණු සෝල් එකකට රෙස්ට් එකක් දෙනවා. ඒ නිසාම වෙන්නේ නැති නේචර් එක ඇත්තටම ට්‍රූ කියලා කියන්නේ.